මේ පාර කොකාකෝලා ක්‍රිස්මස් කමර්ෂල් එක ෆේල් වුණා කියලා දන්නවද? අද කතා කරමු ඒ ගැන. කමර්ෂල් අතර ලෝකේ වැඩිපුරම කතා බහට ලක් වෙන මේ කොකාකෝලා ක්‍රිස්මස් කමර්ෂල් එක මුලින්ම පටන් ගන්න 1930 print advertisement එකක් විදිහට. ඒ කියන්නේ වීඩියෝ එකක් නෙමෙයි මැගසින් ඇඩ් එකක්. ඊට පස්සේ 1950 දී තමයි කොකාකෝලා එකෙන් ක්‍රිස්මස් එකට වීඩියෝ කමර්ෂල් එකක් පළවෙනි වරට හදන්නේ. මේ විදිහට ඉවෝල්ව් වෙන කොකාකෝලා ක්‍රිස්මස් කමර්ෂල් එකට අයිකනික් ට්‍රක් එක ඇඩ් වෙන්නේ 1955 දී. හොලිඩේ සහ කමින් කියන කමර්ෂල් එකේ. මේ අයිඩියා එක ගේන්නේ සාචිකන ඇඩ්වර්ටයිසිංග් ඒජන්සි එකකින්. එදා ඉඳන් අද වෙනකන් මේ අයිකනික් ට්‍රක් එක හැම කමර්ෂල් එකකම තියෙනවා. එක්ස්ට්‍රා පොයින්ට් එකක්. මේ නත්තලේ ආදමීම චරිතය වෙන නත්තල් සිය හැදුවෙත් නත්තල් රතු පාට කළේ කොකාකෝලා එකෙන් කියලා ලොකු කතාවක් තියෙනවා. හැබැයි මේක කොහෙවත් තහවුරු කරලා නැහැ. ඒ වගේම ඔකේ අනිත් පැත්ත එහෙම වුණත් නැතත් ඒක කළේ කොකාකෝලා එකෙන් කියන කතාව පතුරලා තියෙන්නේ කොකාකෝලා එකෙන්මයි කියලා කතාවක් තියෙනවා. හේතුව තමයි නත්තලත් එක්ක එයාලව මාකට් කරගන්න. ඕකේ back to the point. හැම අවුරුද්දක් පාසම කොකාකෝලා එක මේ ක්‍රිස්මස් කමර්ෂල් එකට විවිධ ක්‍රියේටිව්ස් එකතු කරමින් මිනිස්සුන්ට නත්තලේ දෙන ඉමෝෂන් එක ගේනවා. ඉතින් මිනිස්සු දෙසැම්බර් ලඟ වෙනකොට මේ කොකාකෝලා එකෙන් දාන ක්‍රිස්මස් කමර්ෂල් එක බලන්න ආසාවෙන් බලන් ඉන්නවා. හේතුව තමයි මේක නිකන් කමර්ෂල් එකකට වඩා මිනිස්සුන්ට නත්තලේ ආදරණීය ඉමෝෂන් එක අරන් යන වීඩියෝ එකක් නිසා. කොටින්ම කිව්වොත් කොකාකෝලා ක්‍රිස්මස් කමර්ෂල් එකෙන් තමයි මිනිස්සුන්ට නත්තල පටන් ගන්න. ඒ තරම් බැඳීමක් මේ කමර්ෂල් එකට තියෙනවා. ඒත් මේ පාර මොකද වුනේ? 2025 මේ කමර්ෂල් එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම AI නිර්මාණයක් විදියට. මාර ලස්සන කැමරා එකකින් කැප්චර් කරන්න ඉතා අමාරු ෂොට් පවා හරි ලස්සනට මේක ජෙනරේට් කරලා තියෙනවා. ඒත් කොකාකෝලා හිතපු නැති දෙයක් තමයි මේ කමර්ෂල් එකෙන් එළියට ආවේ. මොකද අර ඔක්කොම දේවල් තිබ්බත් කලින් තිබ්බ වැදගත්ම දේ හියුමන් ඉමෝෂන් එක මේ වීඩියෝ එකේ තිබ්බේ නැහැ. මේකට එල්ලුණු ලොකුම චෝදනාව උනේ කොකාකෝලා made Santa now he is soulless. ඉතින් AI වලින් හැමදේම රීප්ලේස් කරන්න බෑ. මොකද මිනිස්සුන්ට ඕනේ පර්ෆෙක්ෂන් එකට වඩා ඉමෝෂන් එක. ඉතින් මතක තියාගන්න ඉමෝෂනල් බ්‍රෑන්ඩ් එකකට මොන දේ තිබ්බත් වැඩක් නැහැ. ඒකේ ඉමෝෂන් එක නැතුව.